අද වීඩියෝ එක සාකච්ඡා කරන්නේ ප්‍රභාසසනය මගේ YouTube channel එක Biology තිලක් පෙරේරා මේක දෙපැත්තට බෙදලා තිනවා මේ පැත්තේ දාලා තියෙන්නේ ප්‍රභාසසනය මේ පැත්තේ ප්‍රභා සංශ්ලේෂණය මේ රොබිස්කෝ කියන එන්සයිමයෙන් උත්ප්‍රේරණය කරනවා විශිෂ්ට ප්‍රතික්‍රියා දෙකක්. එකක් තමයි ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව අනික කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව. ඊට පස්සේ අපි ගමු ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව. මේ තියෙන රුබිස්කෝ කියන එන්සයිමය මේ තියෙන එන්සයිමේ සක්‍රිය ස්ථානය එතෙන්ට බැඳෙනවා ඔක්සිජන්. ඒ කියන්නේ රුබිස්කෝ එන්සයිමේ සක්‍රිය ස්ථානට බැඳෙනවා ඔක්සිජන් කියන උපස්තරය. ඒ වගේ මෙතන තියෙනවා තවත් සක්‍රිය ස්ථානයක් ඒකට බැඳෙනවා RUBP කියන උපස්තරය. හරිද? මෙන්න මේ සම්පූර්ණ එකට අපි කියන්නේ මොකද්ද? එන්සයිම උපස්තර සංකීර්ණය. මෙන්න මේ සම්පූර්ණ එකට කියන්නේ අපි එන්සයිම උපස්තර සංකීර්ණය. ඊට පස්සේ ඇති වෙනවා මේකෙන් ඵල ඇති වෙනවා. 3යි PGA අණුවකුයි ඒ වගේම කාබන් දෙකේ සංයෝගයක් වන ෆොස්ෆෝග්ලයිකෝලේට් එකක් හැදෙනවා. ඊළඟට අපි බලමු මේ පැත්ත මේ ප්‍රභා සංශ්ලේෂණය දෙන වැඩි. මේ තියෙන්නේ රුබිස්කෝ කියන එන්සයිමය ඒකට ඒකේ සක්‍රිය ස්ථානට සම්බන්ධ වෙනවා CO2 කියන උපස්තරය. ඒ වගේම වෙනත් සක්‍රිය ස්ථානයකට අර එන්සයිමේ තියෙන එතෙන්ට සම්බන්ධ වෙනවා RUBP. මේ සම්පූර්ණ එකට අපි කියන්නේ එන්සයිම උපස්තර සංකීර්ණය. ඊට පස්සේ හැදෙනවා ඵල හැදෙන්නේ 3යි PGA. අණු දෙකක් හැදෙනවා. 3යි PGA කියන්නේ 3 ෆොස්ෆෝ ග්ලිසරේට්. 3 ෆොස්ෆෝ ග්ලිසරේට් අණු දෙකක් හැදුනා. ප්‍රභාසසනයේදී මේ රුබිස්කෝ කියන එන්සයිමේ තියෙනවානේ. මෙන්න මේ එන්සයිමේ තියෙනවා මේකට අපි කියන සක්‍රිය ස්ථානය. ඒ සක්‍රිය ස්ථානයට සම්බන්ධ වෙන්නේ ඔක්සිජන්. ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණයේදී රුබිස්කෝ එන්සයිමේ තියෙනවා සක්‍රිය ස්ථානයක්. ඒකට සම්බන්ධ වෙන්නේ CO2. ඒ කියන්නේ O2 හා CO2 කියන්නේ එකම එන්සයිමේ තියෙන සක්‍රිය ස්ථානවලට තරඟ කරන උපස්තර. මේ දෙන්නම එකම තැනකට try කරන්නේ. නේද? අපි හිතමු එක මේ ගෑල්ලම එක්කනේ ගෑල්ලමට දෙන්නෙක් තරඟ කරනවා. නේද? මේකත් ඒ වගේ අවස්ථාවක් O2 CO2 තමයි තරඟ කරන්නේ. කොල්ලෝ දෙන්න අර මේ එන්සයිමය රුබිස්කෝ කියන්නේ ගෑල්ලමයා. මෙන්න මේකට අපි කියනවා ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව. මේකට අපි කියනවා කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව. ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව. ඒ වගේම මේ ඔක්සිජනේස් ප්‍රතික්‍රියාවට නිෂේධකය තමයි CO2. මේ තියෙන්නේ කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව. ඒකට නිෂේධකය තමයි O2. ඒ වගේ මේකේ හැදෙන ඵල බලමු. මේ තියෙන්නේ ඔක්සිජනේස් ප්‍රතික්‍රියාවේ. ඒකෙදි හැදෙනවා මෙන්න මේ විදිහට ඵල දෙකක්.
හරිද? මේක තමයි මේ පළ දෙක හැදෙනවා. එකක් තමයි 3යි PGA. අනික තමයි PG. ඒ කියන්නේ 3යි PGA එක අණුවකුයි කාබන් දෙකේ සංයුතියක් තියෙන තව එක අණුවක් හදනවා. ඒකට අපි කියනවා ෆොස්ෆෝග්ලයිකොලේට් කියලා. ඊට පස්සේ මේ PG ෆොස්ෆෝග්ලයිකොලේට් මොකද වෙන්නේ? හරිත ලවය හැර යනවා. හරිත ලවයෙන් පිට වෙලා ගිහිල්ලා එයා ඒ කියන්නේ PG පෙරොක්සිසෝම් වලටයි ඒ වගේම මයිටොකොන්ඩ්‍රියා තුලටයි ගිහිල්ලා ඒක සැකසෙනවා. එහෙම නැත්නම් ප්‍රොසෙස් වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ ප්‍රභාසසනයට වැදගත් වෙනවා එන්සයිම. ඔය එන්සයිම තියෙන්නේ මයිටොකොන්ඩ්‍රියමේ තියෙනවා, පෙරොක්සිසෝම් වල තියෙනවා, හරිත ලවයේ තියෙනවා. ඒ වගේම මේ ප්‍රභාසසනය කියලා කියන්නේ මේ ශක්තිය අවශෝෂණය කරන ක්‍රියාවලියක් නෙමෙයි. මේකේ මේ CO2 වෙනුවට යොදාගන්නේ භාවිතා කරන්නේ මොනවද? O2. ඒක නිසා සෑම වාරයක් පාසාම සෑදෙන PGA ප්‍රමාණය, ඒ කියන්නේ 3යි PGA ප්‍රමාණය 50%කින් අඩු වෙනවා. අපි බලන්න මෙතනින් හැදෙන්නේ කොච්චරද? PGA අණු මේ එකයි PG අණු එකයිනේ. හැබැයි 3යි PGA හැදෙන ප්‍රමාණය මොකද වෙන්නේ? 50%කින් අඩු වෙනවා. ඒ කියන්නේ දැන් මෙතන බලන්නකෝ. ප්‍රභා සංශ්ලේෂණය වුණා නම් සෑදෙන PGA ප්‍රමාණය කොච්චරද? 2යිනේ. 2 කියන්නේ කීයද? 100%යි. දෙකෙන් දෙකම හැදිලා. හැබැයි මෙතන හැදිලා තියෙන්නේ කොච්චරද? 1යිනේ. 1 කියන්නේ කොච්චරද? 50%යි. ඒක නිසා මේ ප්‍රභා ශ්වසනයේදී කාබන් හානියක් වෙනවා. එහෙම නැත්නම් මේ සුද්ධ CO2 හානියක් වෙනවා. මෙන්න මෙතනදී. ඒක නිසා මේ කාබන් අයින් වෙනවා කියන්නේ නිෂ්පාදනය අඩුවීමක්. ප්‍රභා ශ්වසනය ගත්තොත් ඒකෙදි මේ කාබන් හානිය 50%යි. ඒක නිසා මෙයා නිකන් අඬාගෙන වගේ ඉන්නේ. හැබැයි ප්‍රභා සංශ්ලේෂණයේදී කාබන් හානියක් වෙන්නේ නැහැ. නේද? ඒ කියන්නේ 100%ක් වැඩේ සාර්ථකයි. ඒක නිසා මේක වැඩේ හොඳ වැඩක්. ඒක නිසා මෙයා hina වෙලා ඉන්නවා. ප්‍රභා ශ්වසනයේ මේකෙදි වෙන්නේ මේ ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව. මේකෙදි RUBP ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා ඇති වෙනවා පළ විදිහට 3යි PGA අණු එකකුයි ෆොස්ෆෝග්ලයිකොලේට් අණු එකකුයි. 3යි PGA අණු වල තියෙනවා කාබන් පරමාණු 3ක්. ෆොස්ෆෝග්ලයිකොලේට් වල තියෙනවා කාබන් පරමාණු 2ක්. මේ කාබන් පරමාණු දෙකේ තියෙන අණුව හරිත ලවයේ හැර යනවා. මේක හරිත ලවයේ හැර ගිහිල්ලා පෙරොක්සිසෝම් වලට ඇවිල්ලා ඊට පස්සේ ඒක යනවා මයිටොකොන්ඩ්‍රියා වලට යනවා. මේ ස්ථාන දෙකේදී, ඒ කියන්නේ පෙරොක්සිසෝම් වලදී මයිටොකොන්ඩ්‍රියා වලදී අර කාබන් දෙකේ සංයෝගය සැකසීමක් වෙනවා. එහෙම නැත්නම් ප්‍රොසෙස් වෙනවා. ඊට පස්සේ සංයෝගය ආපහු මේ හරිත ලවය තුලට ඇතුල් වෙනවා. හරිද? ප්‍රභා ශ්වසනයට වැදගත් වෙනවා එන්සයිම. ඒ එන්සයිම තියෙනවා හරිත ලවයේ තියෙනවා, පෙරොක්සිසෝම් වල තියෙනවා, මයිටොකොන්ඩ්‍රියා වල තියෙනවා. පාඩමේ අවසානය අද අපි සාකච්ඡා කළේ ප්‍රභා ශ්වසනය ගැන.